ගොඩක් අය හොය හිටියානේ චයිනීස් වෙහිකල් වලට චැලෙන්ජ් කරන්න පුළුවන් විදිහේ ජපාන් EV වෙහිකල් එකක් දැන් ඇවිල්ලා තියෙනවා Nissan එකෙන් Nissan Sakura EV එක. මේ වෙහිකල් එක හරිම හුරුබුහුටි ලුක් එකක් තියෙන ඒ වගේම කොස්ට් එක සේව් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් වාහනයක්. මේ Nissan Sakura EV එක ඔයාලට එකපාරක් charge කරලා කිලෝමීටර් 200ක ප්‍රමාණයක් දුවන්න පුළුවන් වගේම ලංකාවේ ඕනම තැනක කිසිම බයක් නැතුව හරිම හුරුබුහුටියට ඕනම ගමනක් විමනක් යන්න පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම වෙහිකල් එකක් තමයි මේ Nissan Sakura කියලා කියන්නේ. ඉතින් අවුරුද්දක් දෙකක් යනකොට අපි දන්නේම නැහැ වාහනේ හැක් වෙලා වාහනේ ගණ්ඩ දෙයක් නැති වෙනවා. හැබැයි අපි දන්නවා ජපන් වාහනවල තියෙන ක්වොලිටි එක කොහොමද? ජපන් වාහනයක් පදිනකොට තියෙන කම්ෆර්ටබල් එක කොහොමද කියලා අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අවුරුදු 5ක් 10ක් එහාට ඔයා ගන්න ඉන්න වාහනේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා යන්න ඕන අනිවාර්යෙන්ම ජපන් EV vehicle එකකට. මේකේ පිටිපස්සට આવොත් එහම ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලස්සන LED light system එකක් තියෙනවා. ඒ වගේම sensors ටික පිටිපස්සේ ඇවිල්ලා තියෙනවා. මේක බොහොම ලස්සන vehicle එකක්. අර වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අර ගොඩක් අයට පොඩි අයිඩියා එකක් තියෙනවා මම WagonR එකක් ගන්න ඕනේ, Alto එකක් ගන්න ඕනේ වගේ පොඩි වාහනයක් ගන්න ඕනේ කියලා හිතාගෙන හිටපු කෙනෙක්ට EV solution එකකට යන්න තියෙනවා නම් Nissan Sakura එක තමයි හොඳම වාහනය කියලා අපිට recommend කරන්න පුළුවන්. ඉතින් මේ Nissan Sakura EV එකේ ඇතුළට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ features ටිකක් බලා ගන්න පුළුවන්. මේකේ ඔක්කොම AC controllers ඇවිල්ලා තියෙන්නේ touch system එකට. මේ හැම එකක්ම touch system තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම gear lever එක මෙන්න මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. මේකේ button එක press කරලා තමයි අපි gear එක shift කරනවට shift කරන්න ඕනේ. අපි D එකට පල්ලෙහාට දා ගන්න පුළුවන්. ඒ වගේම R එකට උඩට දා ගන්න පුළුවන් reverse එකට. automatic reverse camera on වෙනවා. ඉතින් ඔය ෆීචර්ස් ටිකත් එක්කම මේකේ පාකින් එක ස්විච් එකක් විතර මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ e-pedal කියලා මේකේ ඔප්ෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඔප්ෂන් එකේදී වෙන්නේ අපි වාහනේ drive කරගෙන යනකොට අපි pedal කරන විදිහට තමයි වාහනේ accelerate වෙන්නේ සහ වාහනේ brake එක වදින්නේ. ඒක ටිකක් හොඳ feature එකක් EV වාහනවල එන. මොකද වාහනයෙන්ම එයා regenerate කරගන්න මේක ඔප්ෂන් එකක් විදිහට හදාගෙන තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි යනකොට අපි brake කරනකොට තමයි ඔයගොල්ලෝ දන්නවා අපේ බැටරි එක ඉලෙක්ට්‍රික් බැටරි එක charge වෙන්නේ. ඉතින් මේ e-pedal කියන මොඩල් එකට දාගත්තට පස්සේ මේ බටන් එක press කරලා අපි මේ e-pedal කියන මෝඩ් එකට දාගත්තට පස්සේ මෙයා වාහනේ යන ගමන් එයා automatically එයාම charge කරගන්නවා. අපි brake කරත් නොකරත් එයා වාහනේ අපි pedal එකෙන් කකුල ගන්නකොට එයා වාහනේ brake කරගෙන ඒකෙන් යා මේ වාහනේ රීජනරේට් කරගන්නවා පවර් එක. අර අපිට හම්බෙලා තියෙන ලස්සන ලොකු ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන හැමදේම. එතනින් ස්පීඩ් මීටර් එක පෙන්වනවා. ඒ වගේම අපිට තව කොච්චර දුර යන්න පුළුවන්ද? එතකොට මේකේ තව කොච්චර බැටරි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද? තව කිලෝමීටර්ස් කීයක් ඔයාලට ඉස්සරහට යන්න තියෙනවද වගේ දේවල් අපිට මේකෙන් සාමාන්‍ය වාහනයක තියෙන විදිහටම අපිට ඒ ටික ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම ෆැබ්‍රික් මැටීරියල් එකකින් තමයි මේකේ හරිම සොෆ්ට් ෆීලින් එකක් එන විදිහට මේ ඩෑෂ්බෝඩ් එක මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ජපන් වෙහිකල් එකක් කිව්වට පස්සේ ඉතින් ඒ කම්ෆර්ටබල් එක එතකොට ඒ ලක්ෂරි ෆීලින් එක දෙන විදිහට මේ Nissanලා මේ EV එකත් නිර්මාණය කරලා තියෙනවා කිව්වොත් මම නිවැරදි. ඉතින් මේ වගේ view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වාහනේ ඇතුළට ආවට පස්සේ. හරිම ලක්ෂරි වගේම soft හුරුබූටි ෆීලින් එකකුත් මේ Sakura EV එකට දෙන්න Nissanලා අමතක කරලා නැහැ. දැන් ලේඩි කෙනෙක්ට උනත් හරිම පහසුවෙන් හරව ගන්න ඕනම තැනක පොඩි තැනක උනත් මේ වාහනේ ටක් ගාලා පාක් කරගන්න පුළුවන් විදිහට තමයි size එකෙන් උනත් මේ වාහනේ හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ EV vehicles ඒ වගේම තව Japan vehicles ඒ වගේම හොඳ වාහන ඔබට අරගෙන එන්න අපි ආයමත් බලාපොරොත්තු වෙනවා. දිගටම ඉන්න අපිත් එක්ක SHK Auto Importers ලෑස්ති ඔයාලට ජපානයේ ඉඳන්ම ක්වොලිටි වාහන, ඔරිජිනල් වාහන ඔයාගේ ගෙවල් ළඟටම ගෙනලා දෙන්න. එහෙනම් ඉතින් අපි ඊළඟ දවසේ ආයමත් මේ වගේ වෙහිකල් එකකින් හම්බෙමු. ජය වේවා.